හොඳට තිබ්බ ලකුණු එකපාර අඩු වෙනවා. ඔව් ඒකත් වෙන එකක් හරිද? ඒක මටත් උනා ඒ ලෙවල් කාලේ. ඒ කිසිම හේතුවක් නැතුව අපි හොඳටම වැඩ කරනවා වෙනදටත් වඩා වැඩ කරනවා. ඒ කියන්නේ වැඩ කරන එකේ කිසිම අඩුවක් උන්නේ නැහැ. හැබැයි උනාට ලකුණු අඩු වෙනවා. ඊට පස්සේ ලකුණු අඩු වුණාම හිතේ අමාරුවට එම හොඳට වැඩ කරලා යනවා. ඊළඟදී තව ටිකක් අඩු වෙනවා. හරි. ඕක ඒක ඇයි දන්නේ නැහැ. මං හිතන්නේ ඒක වෙන්නේ අපි අර ඕනවට වඩා කලබල වෙන එකෙන් තමයිනේ. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් හින්දා එක පේපර් එක ලකුණු පොඩ්ඩක් අඩු වුණා කියන්නු. ඊට පස්සේ අපි පේපර් එකට යන්නෙම මොකක් හරි අර විශේෂ බයකින්. ඒ කියන්නේ අර ලකුණු අඩු වෙයිද දන්නේ නැහැ. කොහොම හරි වැඩි කරගන්න ඕන කියලා අර හෙනට උවමනාව වැඩි වුණාමත් සමහරක් වෙලාවට කරගන්න බැරි වෙන්නේ. අර බලාපොරොත්තු වැඩි වුණාම සමහරක් වෙලාවට නිකන් අර තියෙන පොඩි ස්ට්‍රෙස් එක පීඩනය වගේ එක ඒ වෙලාවේ පොඩ්ඩක් වැඩිනේ. ඒකින්ද වෙන දෙයක් මං හිතන්නේ ඒක ගොඩාක් ළමයින්ට සාමාන්‍යයෙන් ඔය යම් කාලයකට වෙන දෙයක්. ඒක විභාගයට බලපන්නේ. ඒක ගැන බය වෙන්න එපා. ඒක අර විභාගයට ප්‍රශ්නයක් වෙයි කියලා බය වෙන්න එපා. ඒ කියන්නේ අපි වැඩ කරනවා නම් අය වැඩ කරපු හින්දා ලකුණු අඩු වෙන්නේ එහෙම නැහැ. ඒ කියන්නේ සමහරු ඒක වැරදි පැත්තකට අර්ථකථනය කරගන්නවා. දැන් ඒක සාමාන්‍ය වෙන්න පුළුවන් දෙයක්. ඒක මම නිකන් කියලා තියෙන එක හොඳයි. අපි හොඳට වැඩ කරනවා. එහෙම කිසිම වැඩ කරන එකේ මොකුත් අඩුවක් උන්නේ නැහැ. හැබැයි ලකුණු අඩු වෙනවා. ඊට පස්සේ තව දැන් බය වෙලා තව වැඩ කරද්දි තව අඩු වෙනවා වගේ එකක් වෙනවා. සමහර විටකට මේ වැඩ කරද්දි ලකුණු අඩු වෙන සීන් එකක් මොකක් කරනවා කියලා. වැඩ කරද්දි අඩු වෙන එකක් නෙමෙයි වෙන්නේ. එතන වෙන්නේ අර ගොඩක් වෙලාවට අපි අර නිකන් අපේ ටාගට් උඩින් තියා ගන්නවා. එන්න ලොකු බලාපොරොත්තු තියා ගන්නවා එකක් ඔළුව ඇතුලේ අපි දන්නේම නැතුව වෙනවා. ඉතින් එතකොට මේ සමහරක් වෙලාවට අපිට පේපර් වල අපිට අර නිදහසේ රිලැක්ස් එකේ ඒක ලියනකොට එන තරම ලියා ගන්න බැරි වෙනවා. කලබල වෙනවා පේපර් එකේදී අනම් මනම් ගොඩක් ප්‍රශ්න වෙනවා. ඉතින් ඒකෙදි ඒ කියන්නේ ඔළුව හදා ගන්න ඕන එක තමයි අපි වැඩ කරනවා නම් ඒ කරන වැඩ කොහොම හරි එකතු වෙනවා. අන්තිමට ඒ ලෙවල් වලට සමස්තයක් වශයෙන් අපේ රිසල්ට් එක වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවාමයි. තාවකාලිකව මේ වෙලාවේ අපි ඉතින් අර ඒකට මූණ දෙන එකත් එක්ක පොඩි සමහරක් විට කොච්චර වැඩ කරත් ලකුණු අඩු වෙගෙන යනවා වගේවත් හිටපු ගමන් වෙනවා. ඒවට ඒවයි තියෙක තැනකදී Tamanට මේක සාමාන්‍යකරණය වෙලා Taman ඕක හිතන එක අතහැරලා දැම්මට පස්සේ ආයි ලකුණු වැඩි වෙන්න පටන් ගන්නවා. සහ කොහොම වුණත් හිතන්නකෝ විභාග මේ කියන්නේ විභාගයට කලින් වෙනකම් ලකුණු අඩු වෙගෙන ගියක් කියලා. ඒ මොනවා වුණත් ළමයි ඒ ලෙවල් වලට යනවා කියන එක වෙන විදිහක්. හරිද? ඒ ලෙවල් වලට යද්දි සති දෙකක් විතර පන්ති මොකුත් නැතුව සම්පූර්ණයෙන් ඕගොල්ලෝ වෙනම විභාගයකට ලෑස්ති වෙනවා කියලා ලෑස්ති වෙලා එහෙම යන එකක් ඒක. ඒතර ඔය පේපර් ක්ලාස් එකේ හිටපු ගමන් සතියකට වෙන සති දෙක තුනකට වෙන දේවල් ඒ ලෙවල් පේපර් එකේ එහෙම වෙන්නේ නැහැ. ඒකට හරියට හිත හදාගෙන කලබලයක් නැතුව දවස් ගාණක් තිස්සේ වෙනම ඒකටම විතරක් ලෑස්ති වෙලා එහෙම යනකොට විභාගයට ගියාම වුණත් අපි අර වෙනම ඔළුව පොඩ්ඩක් ඒකට ගැලපෙන්න හදාගෙන සංසුන් වල යනකොට එහෙම අර ওই පේපර් ක්ලාස් වලදී ඕගොල්ලෝ කෙලින පිස්සු එතනදී වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඒ හින්දා ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දෙක තමයි එහෙම ලකුණු අඩු වෙද්දී ඒක අඩු වෙන්නේ අර ඕගොල්ලෝම බලාපොරොත්තු වුණාට වඩා ලොකු කරගන්න. එහෙම නැතුව වෙන දෙයක් වෙච්ච වගේ නිකන් අර එන සැහැල්ලු කරගෙන ඒක හිතන විදිය සැහැල්ලු කරගෙන විභාග වලට පේපර් වලට යන එක තමයි ඕකේ ලකුණු හදාගන්න තියෙන දේ. මොකද එහෙම නැතුව මේ ලකුණු වැඩ නොකර ලකුණු අඩු වෙලා නෙමෙයිනේ. වැඩ කරනවා ඒත් ලකුණු වෙන්නේ නැහැ වගේ කන්නේ. ඒක එක වෙලාවක කොහේ හරි වැඩ කරන්න පටන් ගන්නවා. අඩුම ගානේ පේපර් එකකවත් වැඩ කරේ නැත්නම් අඩු තරමේ ඒ ලෙවල් වහරේ ඒක පේනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ වැඩ කරන එකකට හරියන්න පේපර් ලකුණු වැඩි වුණේ නැහැම කියන්නකෝ. ඒ කියන්නේ එහෙම අඩු වෙගෙනම යන මොකක් හරි සිටුේෂන් එකකදී හිතන්නකෝ විභාග වෙනකම් හරි එහෙම වුණා කියලා. ඒ ලෙවල් වලට කලින් අන්තිම පේපර් එක වෙනකනුත් එහෙම වුණා කියලා. ඒ වුණත් වැඩ කරපුවා කොහේ හරි අනිවාර්යෙන් එකතු වෙනවා. ඒ ලෙවල් විභාගයට රිසල්ට්ස් එක තමන් ගන්න ඉන්න එක උඩට එන්න ඒක හේතු වෙනවාමයි. ඒක ගැන සැකයක් තියාගන්න එපා. ඒක අර නිකන් අර හැම සතියෙම ගිහලා පේපර් එකක් ලියනවා වගේ සිටුේෂන් එකක් නෙවෙයි ඒක. අරක වෙන එක ඉතින් වළක්වන්න කරන්න තියෙන්නේ පුළුවන් තරම් එහෙම මහ ලොකුවට හිතන්නේ නැතුව ලකුණු මොකද රෑන්ක් මොකද අනම්මන ලොකුවට හිතන්නේ නැතුව අර ඒ තමන් ඒ වෙලාවේ කරන ප්‍රශ්නේ හරියට කරගත්තා ඊළඟ ප්‍රශ්නට ගියා. එහෙම පේපර් එක ලියන වෙලාවේ තමන්ව සංසුන්ව තබා ගැනීම තමයි අර වැඩ කරලත් ලකුණු වැඩි වෙන්නේ නැතුව අඩු වෙනකොට ඒකට තියෙන විකල්පය. හරිද? ඒක නිකන් ඒ වගේ එකක් එතන තියෙන්නේ. ඒ ඇරෙන්න ඒක අර ඔයාලට හිත හදා ගන්න පුළුවන්. ඒක විභාගයට බලපන්නේ. ඔයාලා වැඩ කරන තරමට සමහරක් විට අස්පනා අපිට සතියෙන් සතිය ලකුණු වල පේන වර්ධනයක් නැති වෙයි. හැබැයි ඒ වැඩ කරන ඒවා ඔළුවේ කොහේ හරි රැඳෙනවා විභාගෙට ඒ ලෙවල් පේපර් එකට අනිවාර්යයෙන්ම අපි නිකන් ගියොත් යන මට්ටම වැඩිට වඩා වැඩි මට්ටමකට යන්න ඒක හේතු වෙනවාමයි. ඒක සැකයක් තියාගන්න ඕනේ නැහැ. මොකද ඒක කියන්නේ වෙනම එකක්. එතනදී අපි විභාගයට කලින් දවස් කීපයක් එහෙම කොටින්ම විශේෂයෙන් කලින් දවසේම සම්පූර්ණයෙන්ම අපි කරලා තියෙන වැඩ ඔක්කොම ආයේ මතක් කරලා අපි සම්පූර්ණයෙන් ඒකම විතරක් ફોකස් කරලා වැඩ කරනවා. ඒක වෙන සිටුේෂන් එකක්. ඔය දැන් නිකන් අර සතියකට ගිහලා පේපර් කාලස් එකේ පේපර් එකක් ලියනවා එකක් නෙවෙයි. ඒක ගොඩාක් තව මීට වඩා ඕගලන්ට පරණ දේවල් ඔක්කොම මතක් කරගෙන තමයි ඕගොල්ලෝ එතෙන් ගිහලා ලියන්නේ. ඉතින් එතනදී ඒ ගැන ප්‍රශ්නයක් ඒක සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. අරක ඉතින් එහෙම වෙන දෙයක්. හරිද? ඒක ගොඩක් ළමයින්ගේ අපි සාමාන්‍යයෙන් දකින දෙයක් සහ පෞද්ගලිකව මටත් ඔය යම් කාලයක ඒ වගේ වුණා. ඒ කියන්නේ විභාගයට හැබැයි මීටත් වඩා තවත් විභාගයට ලං වෙලා මට ඒක වුණේ. විභාගයට කලින් ලියපු අන්තිම පේපර් 3-4. ඒක දිගටම මොන හේතුවක්වත් නැහැ.
ලකුණු අඩු වෙනවා. ආයෙ ගෙදර ගිහිල්ලා වැඩ කරනවා ඊළඟ සතිය නම් කරනවා කොහොමද දන්නවා කියලා තව ටිකක් අඩු වෙනවා. එහෙම තමයි උනේ දිගටම. යන්තම් අන්තිම පේපර් එකටද කොහෙද ආයෙමත් යථා තත්ත්වයටපත් වීමක් වුණා. ඒ කියන්නේ මෙහෙමයි කියන්නේ යථා තත්ත්වයටපත් වීමක් වුණා කියන්නේ දැන් මම මේ පේපර් ක්ලාසස් වල টොප් 10 නැතුව ඉඳලා නැහැ. කියන්නේ අපේ කාලේ තරම් ඒ කියන්නේ දැන් තරම් අපේ කාලේ එහෙම තරඟකාරී නැහැ. ඒ කියන්නේ ඉතින් අර මේ වගේ ඔන්ලයින් අනම්මනම් කියලා එකක් නැහැනේ. ඒ ලියන භෞතික පන්තිවල টොප් 10 එකක් නෙදෙන්නේ. ඒවට සාපේක්ෂව টොප් 10 එකක ඉන්නවා කියන එක ඕගොල්ලන්ගේ টොප් 10 එකක ඉන්නව තරම් අමාරු වැඩක් නෙමෙයි. ඒ කාලේ සාමාන්‍යයෙන් එක හරි දෙක හරි ඕනම පන්තියක ඕනම පේපර් එකක සාමාන්‍යයෙන් මට තියෙනවා. දැන් ඔය ෆිසික්ස් වල මට මතකයි ඒක අන්තිම හරියට ඒත් 10 11 වෙන මම 10 9 වගේ හිටියා ඒත් ඒ කියන්නේ ඒක මහා ඛේද වාචකයක් කියලා නිකන් ළමයෙකුට බැලුවම නොපෙනෙන්න පුළුවන්. හැබැයි අර හිටපු ලෙවල් එකට සාපේක්ෂව ඒක ලොකු ඩ්‍රොප් එකක් සහ අර මුල් කියන්නේ ලකුණු එහෙම 80 ගණන් වල ඉඳන් 71 වගේ ගණන් වලට වැටුණා. 70ට වැටුන්නේ නැහැ. සහ ඒ කියන්නේ දැන් එක එක පන්ති වල පේපර්ස් එක එක මට්ටම්නේ. අපේ පේපර් ක්ලාස් එකේ පේපර් මට්ටම් නෙවෙයි ඒ කාලේ පන්ති වල මට්ටම් ඒවා එක එකට වෙනස්. ඒතර කොහමද 80 90 කිට්ටු ලකුණු තියාගෙන ඉඳලා අන්තිම මාසේ ෆිසික්ස් වල තමයි ඒක ගොඩක්ම උනේ 71 72 වගේ ලෙවල් එකට තමයි කොච්චර වැඩ කරත් ලකුණු එන්නේ. ඒතර ඒක මට සාපේක්ෂව ලකුණු 20ක විතර ඩ්‍රොප් එකක්. ඒ 20ත් ඇවිල්ලා මේ අර මේ ගොඩක් උඩ ලකුණු 20ක්. දැන් මැද හරිය ලකුණු 20ක් නම් හදන්නත් ටිකක් කර මොකක් හරි කරගන්න ලේසියිනේ. අන්තිම හරිය ලකුණු කියන්නේ සාපේක්ෂව අමාරුත් වැඩි. එහෙම කරාට වැඩි වෙන්නේ නැහැ. ඊටත් වඩා අඩු වෙනවා ඊළඟ හතියනදී පුළුවන් නම්. අර එහෙම විදිහකට තමයි යන්නේ. ඒක එහෙම තියෙන රටාවක්. හරිද? ඒක මම හිතන්නේ අපි නේ ඕනවට වඩා ඒක කල්පනා කරන එකෙන් වෙන දෙයක් ඒක. ඒකේ වුණාට බය වෙන්න විභාගයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක වැඩි හිතන්නේ නැතුව ඔය කරගෙන යන්න. මොකට කලබල වෙන්න බෑ මේකට. මේක මකලා උඩින්